ඔයා තමයි ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න USB කේබල් පාවිච්චි කරනවා නම් අන්න ඒක දැම්ම නවත්තන්න. මොකද අද කියලා දෙන ඇප් එක ඔයාට පුළුවන් කිසිම කේබල් එකක් නැතුව ඕනෙම ෆයිල් එකක් වයර්ලස් SIM වගේ ඕනෙම device එකට ට්‍රාන්ස්ෆර් කරගන්න. මොකද්ද මේ ඇප් එක? ඉතින් ඒ ඇප් එක තමයි local SIM කියන ඇප් එක. මේ ඇප් එක මොකද්ද? කොහොමද ඔයාගේ PC එකේ ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඒ වගේ කොහොමද මේක හරහා ෆයිල් එකක් ට්‍රාන්ස්ෆර් කරන්න කියලා මේ වීඩියෝ එකෙන් අද කියලා දෙනවා. වැඩි කතා කරන්නේ නැතුව අපි දැන් යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න මතක් කරනවා ඔයා අපේ ලක්මට YouTube channel එකට අලුත් කෙනා දැම්ම channel එක subscribe කරන්න. එහා පැත්තෙන් තියෙන notification bell icon එක ඕල් දාලා click කරන්න. මේ වීඩියෝ එකට like එකක් ගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. අපි දැන් බලමු මොකද්ද මේ local SIM කියන app එක. ඉතින් මේක free වගේම open source file sharing app එකක්. ඉතින් මේකට අපිට පුළුවන් ඔයගේ ඕනම device එක. ඒ කියන්නේ Android, iPhone, Windows, Linux ඒ වගේම Mac device අතර ඔයාලට ඕන විදිහට ෆයිල් එකක් share කරගන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි මේකට internet connection එකක් ඕනේ නැහැ. ඔයාලට පුළුවන් අගේ device දෙකම එකම Wi-Fi network එකට connect කරලා තිබ්බොත් ඔයාලට ඕනෙම විදිහට ෆයිල් transfer කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම cloud base එකකට ඔයාලට ෆයිල් එක upload කරන්න ඕනේ නැහැ. මොකද ඒක හරහා අපිට පුළුවන් හොඳ speed එකක් ලබා ගන්න. ආයි මේ app එකෙන් අපිට පාවිච්චි කරනකොට ad play වෙන්නේ නැහැ. account හදන්න ඕනේ නැහැ. ඒ වගේ දේවල් මේ app එකේ හොඳ feature එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ app එක ඔයාගේ PC එකට එහෙම නැත්නම් ඔයාගේ smartphone එකට download කරගන්න කියලා. මගේ ෆෝන් එක Android එකක් ඉඳන් මම යනවා මගේ Play Store එකට. Play Store එකට ගිහලා search bar එකේ type කරගෙන මම send කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ local SIM කියන app එක අපිට මෙන්න මේ වගේ තමයි icon එක බලා ගන්නවා. ඒ වගේ මෙතන ඉස්සරහ අපිට තියෙනවා install කියලා තියෙන. දැන් මගේ තියෙන මෙතන open හින්දා මම open තියෙන මම මේක දැනටම download කරලා තියෙන හින්දා. අන්න ඔය විදිහට තමයි මේ local SIM කියන app එක ඔයාගේ Android phone එකට download කරන්නේ. දැන් අපි බලමු කොහොමද මේ local SIM කියන software එක ඔයාගේ PC එකට download කරගන්න කියලා. ඉතින් ඔයා මේ විදිහට ඔයා internet එකෙන් පාවිච්චි කරන ඕනම browser එකක් open කරගෙන search bar එකේ type කරගෙන local SIM කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් search කරාට පස්සේ අපිට බලා ගන්නවා මේ විදිහට local SIM official website එකේ URL එක මෙතන බලා ගන්න පුළුවන්. අන්න ඒක ඔයා මේ විදිහට click කරගන්න. click කරගත්තට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් local SIM official website එකේ interface එක. ඉතින් මේ විදිහට පහළට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන features මොනවද කියලා. ඉතින් අපි දැන් බලමු මේ කොහොමද ඔයාගේ PC එකට download කරගන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්නවා මෙන්න මෙතන තියෙන download කියලා option එක. අන්න ඒක ඔයා මේ විදිහට click කරගන්න. click කරගත්තට පස්සේ මේ විදිහට download කියන option එකට මේ විදිහට load වෙනවා. load වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේක support කරන device ටික. ඉතින් අපිට මුලින්ම තියෙන Windows, Mac OS, ඒ වගේම Linux, Android, iOS කියලා මේ විදිහට support කරන device ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන Windows එකක් ඉඳන් මම මේක Windows Store එකකට ගත්තා පස්සේ අපිට පහළ බලා ගන්න පුළුවන් මේක download කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඉතින් මුලින්ම බලා ගන්න පුළුවන් exe එකක් විදිහට අපිට මේක download කරන්න. ඒ වගේම zip folder එකක් විදිහට අපිට මේක download කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට exe එකක් විදිහට download කරගන්නවා. ඉතින් මේ විදිහට අපිට බලා ගන්නවා මේක download වෙනවා. ඉතින් මම මේක දැන් download කරන්නේ මොකද මේ වෙනකොට මගේ PC එකේ මේ local SIM කියන software එක download කරලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ app එක හරහා ෆයිල් එක transfer කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් අපි බලමු කොහොමද ඔයාගේ smartphone එක පාවිච්චි කරලා ඔයාගේ PC එකට ෆයිල් එකක් transfer කරන්න කියලා. ඉතින් ඔයා මේ විදිහට ඔයාගේ device එකම එකම network එකට connect කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ ඔයා මේ විදිහට local SIM කියන app එක මේ විදිහට open කරගන්න. app එක open වුණාට පස්සේ මේ වගේ තමයි interface එක පෙන්වන්නේ. app එකේ interface එක මේ විදිහට පෙන්වනවා. දැන් අපි කරන්නේ ඔයාගේ smartphone එක ඔයාගේ PC එකට ෆයිල් එකක් transfer කරන්න. අන්න ඒකට ඔයා පහලා තියෙන මේ send කියන option එක තෝරන්න. send කියන option එක තෝරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට select කරන්න පුළුවන් file type ටික මෙතන පෙන්වනවා. ඊට පස්සේ අපිට පහලින් බලා ගන්න පුළුවන් අපි connect වෙලා තියෙන device එක අපිට පහලින් බලා ගන්න පුළුවන්. මේකට තමයි file එක transfer කරන්න. ඉතින් අපි දැන් මුලින්ම file එකක් select කරගනිමු. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් file select කරන්න. ඒ වගේම gallery photo එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම folder ඒ වගේම app යවන්නත් පුළුවන්. media කියන එක select කරන්න. select කරලා ඊට මේ විදිහට අපේ gallery open වෙනවා. අන්න ඒකෙන් ඔයා photo ටිකක් select කරගන්න මේ විදිහට. same select කරගත්තට පස්සේ අපිට පහළ බලා ගන්න පුළුවන් photo කීයක් අපි select කරගත්තද කියලා අපිට මෙතන preview එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි confirm කියන එකේ අපිට එකපාරකට file 900 ඒ කියන්නේ 1000කට කිට්ටු වෙන අපිට file එක මේක අර file transfer කරන්න පුළුවන්. ඉතින් දැනට අපි 3ක් කියලා අපිට මෙතන පෙන්නනවා. ඉතින් මේ තියෙන confirm button එක දුන්න ගමන් අපි මෙන්න මේ වගේ interface එක load වෙනවා. ඉතින් අපි select කරගත්ත photo වල size එක මෙතන පෙන්නනවා. තවත් මෙතන add කරගන්න ඕන නම් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන add කියලා option එකක් තියෙනවා. අන්න ඒක add දුන්න ගමන් අපිට පුළුවන් අර මෙතනින් කැමති විදිහට add කරගන්න පුළුවන්. ඉතින් මම add කරගන්න යන්න. ඊට පස්සේ අපිට පහළ බලා ගන්න පුළුවන් අපේ අනිත් device එක. ඒ කියන්නේ අපි file එක transfer කරන්න ඕන device එක අන්න මේ විදිහට පහලින් බලා ගන්න පුළුවන්. අන්න ඒක මේ විදිහට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ අපේ PC එකේ මේ විදිහට export කරන්න message එකක් එනවා. අන්න ඒක මේ විදිහට export දුන්න ගමන් අපේ file මේ විදිහට transfer වෙන බලා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි ඔයාගේ smartphone එක හරහා file එකක් transfer කරගන්න. ඔන්න ඔය විදිහට තමයි අද ගෙන අපි වීඩියෝ එකක් ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ ගැන ඔයාගේ අදහසක්
කමෙන්ට් කරන්න, ඒ වගේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතනවා. අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඕන නම් අපේ ලක්මාට YouTube channel එක subscribe කරලා එහා පැත්තෙන් තියෙන notification bell icon එක all දාලා click කරන්න. මේ වීඩියෝ එක like කරලා දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගෙනින්න ජය වේවා.